Hi, welcome to Trio Trails. අපි තායිලන්ඩ් වලට ගියපු ගර්ල්ස් ට්‍රිප් එකේ පුකෙට් අයිලන්ඩ් වල PP අයිලන්ඩ් එක්ස්ප්ලෝර් කරපු වීඩියෝස් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අරගෙන ආවා. Hope you guys will enjoy this video. හැමදාම උදේට අපිට කරන්න තිබ්බ අමාරුම වැඩේ තමයි සඳීව නැගිට ගන්න එක. මොකද she loves her sleep. Wakey. Time to wake up. ඉන්න මගේ ඇස් දෙක අරින්නවා. ඇස් දෙක අරින්නවා. ඇස් දෙක අරින්න බෑ. අපේ සඳීවත් ඇරවගෙන අපි චේන්ජ් කරගෙන ඉක්මනට අපි ලොබි එකට දෙව්වා. මොකද ඒ වෙනකොටත් අපිට මැසේජ් එකක් ආවා අපි පික් කරන්න ඇවිල්ලා ඉන්න කියලා. අපිට අපේ හොටෙල් එකේ ඉඳලා බෝට් සර්විස් එක තියෙන තැනට යන්න 40 to 45 minutes වගේ රයිඩ් එකක් තිබ්බා. එතෙන්ට ගියාම අපිට පොඩි ලෙක්චර් එකක් දීලා අපිට දේවල් වගේක් ගන්න තිබ්බා. ඔය පිපි අයිලන්ඩ් එකට යනවා නම් ස්විමිං ෂූස්, ස්නෝක්ලර්ස්, ස්නෝක්ලින් කරනවා නම් ස්නෝක්ලර්ස් අනිවාර්යයි. අපිට මාටයි සඳුටයි ස්විමිං ෂූස්, ස්නෝක්ලර්ස් අපි මෙහෙන් ගෙනිහිල්ලා තිබ්බා. අපි එතනින් බලලා සඳීට ස්විමිං ෂූස්, ස්නෝක්ලර්ස් ගත්තා. ඔයාලට ඔප්ෂන් දෙකක් තියෙනවා. ස්නෝක්ලින් කරනවා නම් ස්නෝක්ලර්ස් ගන්න. ඔයාලට කැමති නම් මවුත් පීස් එක විතරක් පර්චේස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ ස්නෝක්ලර් එකම පර්චේස් කරන්න පුළුවන්. ඒ බෝට් එකේ ගිය එක්ස්පීරියන්ස් එක නම් හරිම අමාරු. එතන අපිට හිටියා ගයිඩ් කෙනෙක් ලුලු කියලා. එයා හරිම ෆන්. එයා අපිට හැමදේම ෆනි විදිහට එක්ස්ප්ලেইন කරලා දුන්නා. ඒ වගේම අපිත් එක්ක යන්න හිටපු ගෲප් එකත් හරිම ෂෝක්. එයාලා හරිම ෆන්. අපි සින්දු කිව්වා. කොහොම හරි අපි තුන්දෙනාට බෝට් එකේ ඉඳ ගන්න ලැබුණේ. වැඩියෙන්ම තෙමන තැන තුන. අපි තුන්දෙනා එතන හිටපු කට්ටියගෙන් වයස මඩ තුන්දෙනා හින්දාද කොහෙද අපි වැඩියෙන්ම තෙමන තැනට දාලා අනිත් කට්ටිය ෂේප් එකේ බේරලා හිටියා. හැබැයි ඒ තෙමුනේ කෙනෙක් අපි ලොකු ෆන් එකක් ගත්තා. මේ මෙමරි එක අපිට කවදාවත් අමතක වෙන එකක් නෑ. ඒක හරිම ලස්සන මතකයක්. C6 තියෙන කට්ටියට ඔය ජර්නි එක පටන් ගන්න කලින් ටැබ්ලට් එකක් දෙනවා. ඔයාලට කැමති නම් ඔයාලා දන්නවනේ ඔයාලට C6 තියෙනවා කියලා ටැබ්ලට් එක ගන්නත් පුළුවන්. ඒක අරගෙන ඊට පස්සේ අපිට ඔප්ෂන් එකක් තිබ්බා ටේල් බෝට් ෆොටෝස් ගන්න යන්න. ඒකත් වෙනම එක්ස්ට්‍රා පේමන්ට් එකක් දීලා තමයි යන්න ඕන. අපි කොහමද මේ පේමන්ට් එක කරලා අපි ටේල් බෝට් එකට ගියා. ටේල් බෝට් එකට ගිහිල්ලා අපිට ලස්සනට ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න පුළුවන්. ඒක ගෲප් වයිස් යන්නේ. දැන් තනියම යනවනම් තනියම ගිහලා ෆොටෝස් ගන්න පුළුවන්. අපි තුන්දෙනෙක් හිටපු ඉඳන් අපි තුන්දෙනාම බෝට් එකේ ෆෙයා එක ෂෙයා කරගෙන තමයි අපි බෝට් එකට ගියේ. ගිහිල්ලා ෆොටෝස් අරගෙන එතන හොඳ මෙමරි එකක් කලෙක්ට් කරගෙන ආවා. ඊට පස්සේ ටේල් බෝට් එකෙන්ම අපිව ගෙනහින් දැම්මා අවෝනං කියලා තව තිබ්බ අයිලන්ඩ් එකකට. අපි එතෙන්ට යද්දී අපේ කලින් බෝට් එකේ හිටපු ටේල් බෝට් එකට ගියේ නැති කට්ටියත් එතනට ඇවිල්ලා හිටියා. කොහොම හරි ආයෙ කට්ටිය මෙතනදී එකතු වෙලා ඔතන පොඩ්ඩක් ඇවිදලා රෙස්ට් කරලා ඊට පස්සේ අපි ගියා හොඳම හොඳ තවත් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒ එක්ස්පීරියන්ස් එක ගැන ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ අවෝනං කියන අයිලන්ඩ් එකත් හරිම ලස්සනයි. ඒකට මට මතක හැටියට මංගී අයිලන්ඩ් කියලාත් කිව්වා. හැබැයි අපි ගිය දවසේ අපි මංගීස්ලව දැක්කේ නෑ. එතන බීච් එකක් වුණාට මේ වගේ ලස්සන මාළු ගොඩාක් හිටියා. එතන තිබ්බ view එකත් හරිම ලස්සනයි. හරිම calming. ඒ කලර්ස්, ඒ වතුරේ කලර්ස්, වතුර හරිම ක්ලියර්. ඒ view එක ගැන කියන්න මට වචන නෑ. ඊට පස්සේ ඒ අයිලන්ඩ් එකේ ඇතුළට අපි ඇවිදගෙන ගියා. ඒ ඇතුළට ගියාම එතන කඩ එක දේවල් ගන්න ස්විනියර් shops වගේ දේවලුත් තිබුණා. අපිට කිව්වා ඒ පැත්තේ බීච් එකේ ෂාක්ලා ඉන්නවා කියලා වැඩිය බීච් එකට යන්න එපා කියලා. ඊට පස්සේ අපි ගිය ස්නෝක්ලින් කරන්න. මේ තමයි අපි තුන්දෙනාගේ ෆස්ට් ස්නෝක්ලින් එක්ස්පීරියන්ස් එක. ඒක හරිම අමුතු එක්ස්පීරියන්ස් එකක්. ඒක කියන්න මට තේරෙන්නේ නැහැ. ඔයාලා ස්නෝක්ලින් කරලා තියෙනවා නම්, ඔයාලා ස්නෝක්ලින් කරන්න ආසයි නම්, ඔයාලාට ඒ ගැන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් please drop a comment below.
මේක අපේ ෆස් ස්නෝක්ලිං එක්ස්පීරියන්ස් එක හින්දා අපි ඩිසයිඩ් කරා සේෆ්ටි ජැකට්ස් දාගෙන වතුරට යන්න. ඒ වුණාට ඔතන අපි අතර වෙච්ච හොඳම කන්වර්සේෂන් එක තමයි අපේ සැන්දී කිව්වේ යාට ස්විම් කරන්න දන්න හින්දා සේෆ්ටි ජැකට් එකක් ඕනේ නැහැ කියලා. ඒ වුණාට අපි කිව්වා අපි ස්නෝක්ලිං කරන්න තාම හරියට දන්නේ නැති හින්දා සේෆ්ටි ජැකට් එකක් දාගෙනම යමු. මෙතන වතුර කොච්චර ගැඹුරද අපිට ඒ ගැන කිසිම අයිඩියා එකක් තිබ්බේ නැති හින්දා කොහොම හරි අන්තිමට වතුරට වැහලා සැදී හොඳටම කන්ෆියුස් වෙලා බය වෙලා ඒතන හරිම ඩීප් තැනක් මම හිතන්නේ අඩි 20කට වැඩිය ඩීප් එතන වතුර කොහොම හරි එයාගේ ස්නෝක්ලර්ස් ගැලවුණා. කොහොම හරි යාට වතුර පෙවිලා එතන එකම ට්‍රොමටයිස් එක්ස්පීරියන්ස් එකක් වුණා යාට. එයා වැඩි වෙලාවක් කොහොම හරි වතුර හිටියේ නැහැ. අමාරුවෙන් ආයෙ කොහොම හරි උඩට ගියා. ඒ වෙලාවේ මමයි සඳුයි අපි දෙන්න ටිකක් එක්ස්ප්ලෝර් කරා. මට ටික වෙලාවක් යද්දි එතන සෙටල් වුණා. ඊට පස්සේ මම චුට්ටක් දුරට ස්විම් කරලා යට බලන් ඉඳලා මොකක් හරි යට බලද්දි එක තැනක දැක්කා හරි ඉකිරියෝ කියන්නේ කටු ගොඩාක් තියෙන මාළු වගේ જાතිය. එයාලා ගොඩාක් ඉන්න හරියක් දැක්කා. ඒ දැක්කෙන් පස්සේ මම පොඩ්ඩක් කන්ෆියුස් වෙලා බය වෙලා ගොඩට කොහොම හරි පිනකට ගිහලා ආයෙ බෝට් එකට ගිහලා අපි අනිත් අය එනකන් ටිකක් රිලැක්ස් වුණා ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න කලින්. ඔය මමයි සඳු ස්නෝකල් කරද්දී උඩ හැරිලා පාවි ඉන්නේ අපේ සැන්ඩී. ඔයාලත් ස්නෝකල් කරන්න යන්න හිතාගෙන ඉන්නා නම් අපිට දෙන්න තියෙන ලොකුම උපදෙස් තමයි ඔයාලට කවදාවත් නහයෙන් හුස්ම ගන්න try කරන්න එපා. ඔයාලා හුස්ම ගන්න try කරත් මාස්ක් එක ඇතුළට වතුර පිරීලා ඔයාට මුකුත් කරගන්න බැරුව යනවා. අපි ස්නෝකල් කරපු තැන සී බෙඩ් එක හරිම ලස්සනයි. හරිම ක්ලියර් ලස්සන පාට මාළු හිටියා. අපි හොඳට එන්ජොයි කරා ඒ මොමන්ට් එක. ඔන්න ඔහොම තමයි අපේ ෆස්ට් ස්නෝක්ලිං එක්ස්පීරියන්ස් එක ඉවර වුණේ. ස්නෝක්ලිං කරලා ඉවර වෙලා ඊළඟට අපි වෙක් කරගෙන ගියේ ලන්ච් එක ගන්න. ලන්ච් ගන්න තිබ්බේ අපිට බුෆේ එකක්. ඒකත් තායි ෆුඩ් තිබ්බේ. අපේ ලොකු කැමැත්තක් තිබ්බේ නෑ ඒ වෙලාවේ තායි කෑම කන්න. ඒ වෙලාවේ ඒ වුණාට අපි ගොඩාක් බඩගිනි හිටපු ඉඳ එතන තියෙන දෙයක් කාලා අපිට රිලැක්ස් කරන්න පැයක් දෙකක් තිබ්බා. කැමති අයට ස්විම් කරන්න. ඒ වෙනකොට අපි හොඳටම එක්සෝස්ට් වෙලා හිටියේ. කිසිම දෙයක් කරන්න මූඩ් එක නෙමෙයි හිටියේ. අපි පැත්තකට වෙලා ඉඳගෙන අනිත් අය එනකම් බලාගෙන ඉඳලා ආයෙ බෝට් එකට නැගලා අපි ආයෙ සිටි එකට එන්න පිටත් වුණා. ඒ සිටි එකට ආපු රයිඩ් එක ඒක ගැන නම් කියන්න වචන නැහැ. ඒක හරිම මරු එක්ස්පීරියන්ස් එකක්. කට්ටිය ටික වෙලාවක් යද්දි කට්ටිය වයිබ් එකට සෙට් වෙලා කට්ටිය සින්දු කියලා එයාලා අපි එක නැෂනැලිටිස් වලින් කට්ටිය හිටියා. කට්ටිය කමියුනිකේට් කරනවා, කතා කරනවා, සින්දු කියනවා, නටනවා. ඒ මියුසික් දාලා තිබ්බා. ටිකකින් අපි නටන්න අරගෙන හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. මේ බායි කියන මොමෙන්ට් එක නම් අපිට හරියට දුක හිතුණු තැනක්. අපිට ඒ හම්බෙච්ච ගයිඩ් තමා මේ ට්‍රිප් එක අපිට හම්බෙච්ච හොඳම ගයිඩ් ලුලු. අපි ලෑන්ඩ් එකට ආවෙන් පස්සේ අපේ ගත්ත ෆොටෝස් වගේක් ප්‍රින්ට් කරලා තිබ්බා. කැමති අයට පර්චේස් කරන්න. අපි ඒ ෆොටෝස් උත් අරගෙන අපි ආයි හොටෙල් එකට ගියා. Hope you guys enjoyed this video. Thank you for watching. Bye bye.